khalifa කවුද? කියන්නකෝ. ඔයා මියා khalifa දන්නවද? මං දන්නේ එයාව. මන් දන්නවා. එයා හොඳ නැති කෙනෙක් කියලා. දන්නවනම් විස්තර ටිකක් කියන්නකෝ මට දැනගන්න. මම මොකුත් කියන්නේ නැහැ. promise. දන්නවා. මියා khalifa උපත 1993 ලෙබනන් සම්භවයේ සහිතයි. උස අඩි 5යි අඟල් 2යි. ශ්‍රේෂ්ඨයට පැමිණිය 2014 අයින් වුණේ 15. දැන් නම් ඇදිලා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විදිහට වැඩ කරනවා. මෝ නීලවර්ණ රංගනයේන ගැඹුරටම හදාarලා. එතකොට සනී ලියෝන්න දන්නවද? දන්නවා. සනී ලියෝන් උපත 1981 කැනේඩියානු සම්භවයේ සහිතයි. උස අඩි 5යි අඟල් 4යි. දෙයනේ. මුලින්ම ශ්‍රේෂ්ඨයට ආවේ 2000 දී 2013 දී වගේ තමයි අයින් වුණේ. දැන් නම් ඉතින් ඉන්දියාවේ නිලියෙක් විදිහට වැඩ කරනවා. ඇදිලා. ජිල සංස්ථාවේ සභාපතිගේ අප්පගේ පුතෙක් මූ. එතකොට කවුද එමිලි වීල්ස්? 1998 ඉපදුනේ ආජන්ටිනා ජාතිකයෙක් 2017 දී තමයි ශ්‍රේෂ්ඨයට ආවේ. දැන් නම් අසනීපෙල කොහොමද? දැන් නම් හොඳට ඕම ඇති. මං දැනගත්තා. ප්‍රෑතිස්තර කියන්නේ වණුකට පද්දනව බලනවා කියලා. බලනවා නම්මද? අම්මගේ අප්පගේ දැන් දන්නවා. අම්මා උඩු කොල්ලට නඩු. ඔයා මේ මොකුත් හිතන්නේ නැහැ කියපු ඉන්න කිව්වේ. මං ඔය වෙන ගෑනුන්ගේ බලන්නේ ඔය දන්නවනේ. ඕව මේ අර යාළුවෙක් කියපු දැනුමට යමක් කියලා ලීක් එක තිබ්බේ. උන් පෝස්ට් නෙමෙයි වෙනවත් ගෑනු ඉන්න වීඩියෝ. උන් ෆෝන් එක ඔබ හැම වෙලාවම කරන්නේ ඕක තමයි. අනේ නෑ අනේ මං ෆෝන් එක ඔබ කරන්නේ වෙන වැඩක්. එහෙනම් ඔය බලලා පුලක් වෙලා ගෑනු පස් යනවා ඇති. මං දැක්කා. පර්සිකේ සල්ලි ගොඩේ තියෙනවා. සමහර විට මූවක රඟපානවත් ඇති. ශ්‍රී ලංකාව නියෝජනය කරන්න තිබ්බනම් සතුටුයි. ඒත් මං කරන්නේ හොඳට හම්බ කරන්න පුළුවන් පොකට් එක ෆුල් වෙන වැඩ. ඕනනම් ඔය ජොයින් වෙන්න. චී මං ජොයින් වෙන්නේ ඕකට.